දැන් වටීමට හැරිමු. 9.5.6.4 ආසන්න පළමු දශමස්ථානයට වට යන්න. ආසන්න පළමු දශමස්ථානයට. මේ සඳහා මෙම සංඛ්‍යාව මදක් විශාලව ලියමු. ඔව් 9.5.6.4 ආසන්න පළමු දශමස්ථානයට වට යන්න. දැන් පළමු දශමස්ථානය කුමක්ද? පළමු දශමස්ථානය මෙන්න මෙතන. එය 10න් එකේ ඒවා 5ක් නිරූපණය කරනවා. මේ එක ස්ථානය. මෙම ස්ථානය 10න් පංගු. මෙය 100න් පංගු. මෙය 10න් පංගු වෙනවා. අපි දැන් ආසන්න 10න් එකේ ස්ථානයට නැත්නම් පළමු දශමස්ථානයට වැටවිය යුතුයි. දැන් අපි ඉහළ සංඛ්‍යාවකට වටයනවා නම් මෙය 9.6 වෙනවා. අපි පහළ සංඛ්‍යාවකට වටයනවා නම් මෙය 9.5ක් වෙනවා. දැන් සාමාන්‍ය වැටීමේදී මෙන්ම දශම සංඛ්‍යා වැටීමේදීද අපි එම සංඛ්‍යාවේ පිහිටීමත් මෙන්ම දකුණට එහෙම නැත්නම් පහළට ඇති ස්ථානයේ ඇති සංඛ්‍යාවත් සලකා බලනවා. මෙහිදී එය 5 හෝ 5ට වැඩි නම් ඉහළ සංඛ්‍යාවකට වටයනවා. එය 5ට අඩු නම් පහළ සංඛ්‍යාවකට වටයනවා. පැහැදිලිවම 6 5ට වඩා විශාල නිසා අපි ඉහළ සංඛ්‍යාවකට වටයනවා. මේ අනුව 9.5.6.4 ආසන්න පළමු දශමස්ථානයට වැටීමෙන් 9.6ක් වෙනවා. 9.6ක් වෙනවා. ඔබ කැමති නම් මෙය 9.10න් පංගු 6ක් ලෙස ගත හැකියි.